යම් 14ක වගේ ගාන මයික්‍රොෆෝන් එකයි එන්නේ. මේක මයික්‍රොෆෝන් දෙකක් වෙලාවට ඔයාලගේ ෆෝන් එක charge කරගන්න. ඔයාලා ඩුබායි වල ඉන්න කෙල්ලෙක් කොල්ලෙක්ද? අද අපි එනම් බලමු ඩුබායි වල අඩුම ගන්න තියෙන වයර්ලස් මයික්‍රොෆෝන් එක මොකක්ද කියලා. මේක තමයි K9. මේ K8 ඇත්තනවා. K8 එකේ මයික්‍රොෆෝන් එකයි එන්නේ. මේක මයික්‍රොෆෝන් දෙකක් එනවා. මම ඔයාලට මෙච්චර කල් වීඩියෝ ගෙනාවේ මේ normal voice එකෙන් කතා කරන විදිහට. අද මම හිතනවා මම මේක පාවිච්චි කරයි කියලා. අපි එනම් බලමු මේක මොන වගේද කියලා. මේක මම ගත්තේ ඩ්‍රම් 14ක වගේ ගානකට. ඩ්‍රම් 14ක් කියන සාමාන්‍ය ලංකාවේ ගානින් නම් 1200ක් වගේ වෙන්නේ. 1200 අඩුයි. අපි එනම් බලමු මේක මොන වගේ performance එකක් ගන්න පුළුවන්ද මේකෙන් කියලා අපි. මේ වගේ look එකක් තමයි ඔයාලට කැමරා මුලින්ම මේ mic එක box එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ box එක මේ විදිහට open කරපුවාම ඔයාලට පේනවා microphone දෙක තියෙනවා. microphone එක මේ වගේ තමයි ඉන්නේ. පේන විදිහ කියලා මම හිතනවා background එක ගැන වැඩි හිතන්න බෑ. මොකද මම මේ මගේ pit place එකෙන් තමයි මේක කරන්නේ. ඒ හින්දා microphone එක මේ විදිහට එනවා. microphone දෙකක් තියෙනවා මේකේ. මේ විදිහට microphone දෙක on කරපුවාම මේ විදිහට blinking වෙන රතු සහ කොළ ලයිට් දෙකක් පත් වෙනවා. වලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ දෙකට අමතරව වෙනවා මේට අමතර වෙනවා මෙන්න මේ ෆෝන් එක සම්බන්ධ වෙන කැල්ල. එතකොට ඒකට ඔයාලගේ මේක ඉන්නේ type C port එක. ඔයාලගේ Apple එකක් තියෙනවා මේ විදිහට ඔයාලා වෙනම adapter එකක් දීලා තියෙනවා. OTG එක විදිහට පාවිච්චි කරන්න. මේක මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. බලමු මේක සම්බන්ධ කරලා කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේ කනෙක්ට් කාඩ් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. අර බ්ලින්ක් වෙච්ච ලයිට් එක දැන් මේ විදිහට කොළපාට තනිකරපත් වෙලා තියෙනවා. මේ මයික් එකේ මම හිතනවා වොයිස් එක හොඳයි තියෙන. මම තාම මේකේ වොයිස් එක ඇහුවේ නැහැ. අපි බලමු මේකේ වොයිස් එක කොහොමද කියලා. මේක බිගිනර් කෙනෙක්ට නම් හොඳ මයික් එකක් කියලා මම හිතනවා. ප්‍රයිස් එක සහ performance බලමු මේක කොහොමද එන්නේ කියලා. සෝෂල් මීඩියා පටන් ගන්න හින්දා ඉන්න බිගිනර් කෙනෙක්ට මම හිතනවා මේ මයික් එක ගොඩක් හොඳ මයික් එකක් කියලා. ඇත්තටම මම ඔයාලට මේක බයි කරන්න යන වීඩියෝ එක දාන්න තමයි හිටියේ. උනාට අද එළිය හොඳටම වහිනවා. ඒ හින්දා මට මේක අරන් එන වීඩියෝ එක ඔයාලට දාන්න බැරි වුණා. මම හරි අමාරුවෙන් මේකනේ ගිම් එක අරන් ආවා. ඔයාලට මම තව දෙයක් පෙන්වන්න බැරි වුණා. මේකේ තියෙනවා මෙන්න මේ වගේ පොඩි බොක්ස් එකක්. මෙන්න මේ වගේ බොක්ස් එකක් තියෙනවා. හරිද? මේ වගේ බොක්ස් එකක්. මේකේ තමයි charger එක ඒ ටික තියෙන්නේ. ඒ වගේම මේක එනවා මේ user manual එක එනවා. user manual එක තියෙනවා. මේකෙන් නම් ඉතින් අපිට වැඩක් නැහැ නේ. charger එක එනවා. මේකේ මයික්‍රොෆෝන් දෙක charge කරන්න ඕනේ. උනාට මේකේ ෆෝන් එකට කනෙක්ට් වෙන ඩිවයිස් එක charge කරන්න ඕනේ නැහැ. ඒක ෆෝන් එකේ පවර් එකෙන් තමයි වැඩ කරන්නේ. ඒ වගේම ඒකේ අයින තියෙන පොඩි type C port එකක් තව ඒකෙන් ඔයාලට පුළුවන් මේක use කරන වෙලාවට ඔයාලගේ ෆෝන් එක charge කරගන්න. ඒ වගේ benefit ගොඩක් තියෙන mic එක. සාමාන්‍යයෙන් ඉතින් basic mic වලින් මට හම්බෙච්ච හොඳ mic එක K9 mic එක. එහෙනම් අද ඉඳන් ඉස්සරහට වීඩියෝ ටික අපි මේකෙන් කරමු. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න එකතු වෙලා ඉන්න. tech review ඒ වගේම unboxing වීඩියෝ ඉස්සරහම ගොඩක් අරන් එනවා. එහෙනම් හැමෝටම උත්සාහයි.